ඉතිහාසය අපේ ජාතිකත්වය අපේ අනන්‍යතාව අපේ සංස්කෘතිය අපේ වෙදකම අපේ ගොවිකම අපේ තාක්ෂණය අපේ නීතිය අපේ හමුදාකම අපේ අනන්‍යතාවය අපේ ආගම අපේ අධ්‍යාපනය කියන මේ කියන සියලු විෂය පදන් අපි විසින් නැවත ගොඩනගිය යුතුයි. මම සිංහල ජාතිය බේරගන්න මම දරන ප්‍රයත්නය මේ රටේ වෙන කිසි කෙනෙක් දරන්නේ නැහැ. මගේ ජාතිය රැකගන්න මම කඳුළු සලමින් මම කරපු සේවය මම දන්නවා. සිංහල ජාතියට සිවිලක් ඉරනවට විසඳුමක් අවශ්‍යයි. ඒ නිසා ඒක ස්වාමීන් වහන්සේලා එකතු වෙ යුතුයි ලංකාවේ. සිංහල ජාතිය ආදර කරන මිනිස්සු එකතු වෙ යුතුයි. ජාත්‍යන්තර ඉන්න මිනිස්සු එකට එකතු වෙ යුතුයි. හැමෝම එකතු වෙන්න. මම අයින් කළා. එහෙම කළා ඉතින් මම නම් ජාතිය ගොඩනගන්න. ඒක තමයි ඉල්ලන එකම කාරණා. කිසිම අරමුණක් උදෙසා නොවේ. දූවිල්ලක් වඳු සමහර මිනිස්සු මට දූවිල්ලක් වඳු සමහර මිනිස්සුන්ට කියන දේවල් වල මම ඉවසන්නේ අයහපතින් කවදාවත් යහපතක් පිටවන්න බැරි නිසා. සම්බුද්ධ ශාසනය පිටවන ගමනේ අයහපතක් කරගෙන මට සම්බුද්ධ ශාසනය පිටවන්න මට ඕමනාවක් නැහැ. ඒ නිසා මගේ අතේ ලේ තවර ගන්න, මගේ අතේ මඩ ගා ගන්න, මගේ අතේ හිතේ පවක් සනිටුහන් කරගන්න මට අවශ්‍යතාවයක්. සත්‍ය කවදා හරි දවසක එළි වෙනවා. එදාට ඔය සියල්ල යටපත් වෙනවා. එදාට දිනන්නේ මේ ලෝකේ සිංහලයන් දිනන්නේ එදාට මුළු මහත් මිනිස් වර්ගයාම යටපත් කරනවා. ඒ යටපත් වෙන්නේ මම එදා කිව්ව අනාවැකයක් එක්ක අපි කවදා හරි දවසක ලෝකෙ දිනු ජාතියක් බවට පරිවර්තන වෙනවා, පත් වෙනවා. ඒක නවත්තන්න බෑ. රාවණය යටපත් කරනවා නම්, බුදුදහම යටපත් කරනවා නම්, සිංහල සංස්කෘතිය යටපත් කරනවා නම් ලෝකයට දෙවියන්ගේ පිටයි කියලා මට කියන්නේ.